ඔරලෝසුවේ වෙලාව රෑ 9යි. ලෝකයා වෙනුවෙන් දවසම දාගෙන හිටපු විස්මෝන ගලවලා පැත්තකින් තියන්න දැන් තමයි හොඳම වෙලාව. දවසම හිනා වෙලා ප්‍රශ්න නෑ වගේ රඟපාලා හෙම්බත් වුණු ඔයාගේ ඇතුළත ලෝකයට අවංක වෙන්න දැන් ඔයාට පුළුවන්. දැන් මෙතන ඉන්නේ ඔයයි මමයි විතරයි. අපි හැමෝටම තියෙනවා ලෝකෙට පෙන්වන්න බැරි ඒත් තනියම විඳවන රහස් ජීවිතයක්. අන්නේ සංගව ගත්ත කතා ගැන කතා කරන්න මම සෝදානම්. ඔබත් සෝදානම්ද? මේ අපේ අලුත්ම පොඩ්කාස්ට් සෙග්මන්ට් එක Life Unseen. අපිව එකට බැඳලා තියෙන ඒ නොපෙනෙන ජීවිතය සොයන චාරිකාව. එහෙනම් හැමදාම වගේ ආදරෙන් පිළිගන්නවා. දන්නවද? අද උදේත් ඔයා ගෙදරින් එළියට යනකොට ඔයාට මගදී හම්බුන කෙනෙක් ඔයාගෙන් කොහොමද කියලා ඇහුවාම ඔයා මොකද කිව්වේ? හරිම ස්වයංක්‍රීයව hina වෙලා හොඳින් ඉන්නවා කියලා කිව්ව නේද? හැබැයි ඒ හිනාව පිටිපස්සේ ඊයේ රෑ තනියම ඇඬුව කඳුළු ගෙවන්න තියෙන බිල්පත් හිතට වත දෙන පරණ මතකයන් ඒත් නැත්තම් ලොකු තනිකමක් හැංගිලා තිබුණා නේද? අපි හැමෝම හරිම දක්ෂයි නේද රඟපාන්න? අපි හිතුවට අපිට රඟපාන්න බෑ කියලා අපි හැමෝම මේ ලෝකයේ තුල රඟපානවා. කතාවක් තියනවා නේද? ජීවිතේ රඟමඩලක් නම් අපි එහි නළුවෝ වෙති කියලා. අන්න ඒ වගේ තමයි. අපි ලෝකෙට පෙන්වන්නේ අපේ ජීවිතේ හොඳම පිටු, ලස්සනම පිටු විතරයි. සෝෂල් මීඩියා වල අපි දාන්නේ ලස්සනම දේවල්. අපි ලස්සනට බැඳගෙන ඉන්න ෆොටෝස්. අපි සතුටින් ඉන්න ෆොටෝස්. ඒත් ඒ ෆොටෝ එක දාන්න කලින් අපි කොච්චර පීඩනයකින්ද හිටියේ? ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා ඇත්තටම සතුටින්ද හිටියේ? අපි ගොඩක් වෙලාවට කරන්නේ අනුන්ගේ එළියට පේන ලස්සන ජීවිත එක්ක අපේ ඇතුළත තියෙන අහුල් සහගත ජීවිතය සසඳන එක. එතකොට අපිට හිතෙනවා ලෝකෙම සතුටින් ඇයි මම විතරක් මෙහෙම විඳවන්නේ කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ඔයා වගේම හැමෝම ඉන්නේ තමන්ගේම සටනක. හැමෝම රඟපානවා. මට මගේ පොඩ්කාස්ට් එකක් අහන කෙනෙක් පහුගිය දවසක කතාවක් කිව්වා. පෞද්ගලිකව මට මැසේජ් එකක් දාලා. එයාගේ කතාව එයා කිව්ව විදිහට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එයාගේ නම් කම් මොකුත් කියන්නේ නැතුව. එයා කතාව පටන් ගත්තේ මෙහෙමයි. හෂි, මම ජොබ් එකක් කරනවා. ගෙදර හැමෝම බලාගන්නේ මම. හැමෝම හිතන් ඉන්නේ මම හරිම හයිය හිතක් තියෙන ශක්තිමත් ගෑනු ළමෙක් කියලා. මම කවදාවත් කාටවත් මගේ දුක පේන්න අඬන්නේ නැහැ. මට ප්‍රශ්නයක් ආවම hina වෙලා ඒක මමම විසඳ ගන්නවා. හැබැයි මම රැට නිදා ගන්න යද්දී මට දැනෙන්නේ මම මැරිලා වගේ. මට දැනෙනවා මම මේ රඟපාන ජීවිතේ නිසා ඇත්තටම මම කවුද කියලා මට අමතක වෙලා කියලා. මේ කතාව ඇහුවාම ඔයාලට මොකද හිතෙන්නේ? මේක එයාගේ විතරක් නෙවෙයි. අපේ කොටක් දෙනෙක්ගේ කතාවක්. අපි අනිත් අයව සතුටු කරන්න යනවා. අනිත් අයට පේන සතුටින් ඉන්නවා. හැබැයි ඒ අතරේ අපේ ඇත්තම පෞරුෂය අපිට නොදැනීම මැරිලා යනවා. අපි මේ දාගෙන ඉන වෙස්මෝන කොච්චර බරද කියලා අපිට දැනෙන්නේ මෙන්න මේ වගේ වෙලාවල් වලදී විතරයි. අපි තනි වුණාම ඒ බර නිසාම සමහර දවස්වලට අපිට නිින්ද යන්නේ නැහැ. හිත ඇතුලේ මහා හිස් බවක් දැනෙනවා. ඔයාටත් එහෙම හිතිලා තියෙනවද? කාටවත්ම කියන්න බැරි, තේරුම් ගන්න බැරි පාළුවක් ඔයාටත් දැනෙනවද? ඇත්තටම අපි කාටද බය?
අපිට ආදරය කරන අයටද? නැත්නම් අපිට hina වෙන අයටද? අපි හැමෝම උත්සාහ කරන්නේ පර්ෆෙක්ට් මිනිස්සු වෙන්න. ඒත් මිනිස්සෙක් විදිහට අපි හැමෝම බිඳිලා තියෙන තැන් තියෙනවා. ඒ බිඳුණු තැන් හංගන්න එකෙන් අපි අපිටම කරගන්නේ ලොකු අසාධාරණයක්. මේ වෙස් මුහුණ දාගෙන ඉන්න එකෙන් වෙන්නේ අපි තව තවත් තනි වෙන එක. මොකද ඔයා රඟපාන තාක්කල් කවුරුත් ඔයාගේ ඇත්ත වේදනාව දකින්නේ නැහැ. ඔයාගේ වේදනාව දකින්නේ නැති තාක්කල් කාටවත් ඔයාට සහෝදරත්වයේ අතක් දික් කරන්න විදිහක් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. ඔයා අද විඳින ඔය පීඩනය, ඔය තනිකම, ඔය බය මේක ඔයාට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ ඔයා මේ පොඩ්කාස්ට් එක අහද්දි තව කෙනෙක් තමන්ගේ කාමරේ ඇඳට වෙලා ඔයා වගේම හුස්ම ගන්නවා ඇති. ඔයා වගේම පපුවේ බරක් දරාගෙන ඉන්නවා ඇති. ඉතින් අදට මං ගිහින් එන්නම්. හැබැයි යන්න කලින් ඔයාට හිතන්න පුංචි ප්‍රශ්නයක් මම තියලා යන්නම්. අපි මේ වෙස් මුහුණු දාගෙන රඟපාන්නේ ලෝකයා අපිට hina වෙයි කියලා බයට විතරක්මද? නැත්නම් අපේ ඇතුලේ ඉන්න ඇත්තම මිනිස්සයව දකින්න අපිම බය නිසාද? අපිම අකමැති නිසාද? දන්නවද? අපි මේ වෙස් මුහුණ ගලවලා පැත්තකින් තිබ්බොත් අපිට හිමි වෙන්න පුළුවන් ලොකුම දේ මොකක්ද කියලා. ඒ ඇත්තම මිනිස්සයා කවුද? අපි ඒ භයානක ඒත් ලස්සන ඇත්ත ගැන ලබන සතියේ මේ වෙලාවටම කතා කරමු. ගිහින් එන්නම්. එතකල් රංගනයෙන් පොඩ්ඩක් මිදලා ඔයාටම අවංක වෙන්න උත්සාහ කරන්න. හැමදාම කියනවා වගේ ඔයාගේ ලස්සන ජීවිතයට ජය වේවා. සුබ රාත්‍රියක්.